ජේසු පිහිටයි. අපි හැමෝටම ප්‍රශ්නයක් තියෙනවා අන්තෝනි මුනිතුමාගේ සුරෝම දිහා බලපුවාම. මොකද්ද ප්‍රශ්නේ? අන්තෝනි මුනිතුමාගේ අතේ ජේසු ඉන්නවා. දැන් සමහර අය අහනවා අන්තෝනි මුනිතුමාගේ අතේ කොහොමද ජේසු ඉන්නේ? ජේසු හිටියේ ක්‍රිස්තු වර්ෂ 1 2 3 33 වෙනකන් ජේසු හිටියේ. අන්තෝනි මුනිතුන් හිටියේ ක්‍රිස්තු වර්ෂ 1100 ගණන් වල. එතකොට ජේසු කොහොමද දරුවෙක් වෙලා ලදරුවෙක් වෙලා අන්තෝනි මුනිතුමන්ගේ අතට එන්නේ? අන්තෝනි මුනිතුමා කොහොමද ජේසු වඩාගෙන ඉන්නේ? මේක මේ සුරුවන් හදන කට්ටිය කරපු වැඩක්ද දන්නේ නැහැ නේද? කියලා සමහර අය මට ඇහිලා තියෙනවා ඒ වගේ ප්‍රශ්න කරනවා. ප්‍රේමාන්තේනි සුදු අන්තෝනි මුනිතුමන්ගේ දෑතට ජේසු ආවේ කොහොමද කියලා දන්නවද? උන්වහන්සේ ලොකු ගමන් ගණනාවක් ගිහිල්ලා දේශනා කරලා වේද බේදකාරයින්ට විරුද්ධව සටන් කරලා සභාවේ ඉගැන්වීම් රැකලා අන්තිම වෙනකොට අවුරුදු 36යි 1231 උන්වහන්සේ ස්වර්ගස්ත වුණේ. ස්වර්ගස්ත වෙන්නට ඔන්න මෙන්න තියලා උන්වහන්සේගේ රෝග උස්සන්න තත්වයටපත් වෙනවා. අවසානයේදී මොකද වෙන්නේ? මේ රෝගී තත්වය වැඩි වෙනකොට උන්වහන්සේගේ ෆ්‍රැන්සිස්කාන සභා පියවරු ප්‍රධානීන්ට තවදුරටත් උන්වහන්සේව සේවාවේ යොදවන්න බෑ. උන්වහන්සේ හෙම්බත් වෙලා එක දිගට දේශනා කරලා එක දිගට ගමන් බිමන් ගිහිල්ලා එක දිගට පාපුච්චාරණය පැය ගණන් අහලා උන්වහන්සේ පාපුච්චාරණය අහන්නට ආසා කරපු පියතුමෙක්. ඉතින් මේ විදියට බොහොම කාර්යබහුල වෙලා හිටපු උන්වහන්සේ අසනීපතත් උස්සන්න උනාට පස්සේ උන්වහන්සේට සිද්ධ වෙනවා විශේෂයෙන්ම කැම් පෝසොම්පීරෝ කියන ආරාමයට එතෙන්ට යන්නට සිදු වෙනවා. මේ ආරාමය මේ ෆ්‍රැන්සිස්කාන ප්‍රධානීන්ට දුන්නේ කවුද දුන්නේ? දුන්නේ විශේෂයෙන්ම මේ ටීසෝ කියලා මේ ටීසෝ කියන පුජ්‍යලයා වේලපහ අකාරුණික දේශපාලනඥයෙක් අන්තෝනි මුනිතුමාගේ දේශන අහන්නට අකමැති වෙච්ච කෙනෙක්, කිතුණු දහම අදහපු නැති කෙනෙක්. නමුත් මේ ටීසෝ දවසක අන්තෝනි මුනිතුමාගේ දේශනාව අහලා ඒ දේශනාව ටීසෝගේ හදවත ඉරාගෙන පසාරු කරගෙන ගියා. එදායින් පස්සේ ටීසෝ අන්තෝනි මුනිතුමාගේ දේශනා රසිකයෙක් බවට පත් වෙනවා. හොයාගෙන යනවා. දවසක් ටීසෝ අන්තෝනි මුනිතුන් අසනීප වුණා කියලා දැනගත්තාම එතුමාගේම ඉඩම් කැබැල්ලක් දෙනවා මේ ආරාමයේ හදලා අන්තෝනි මුනිතුමාව එම ස්ථානයේ තියන්නට. ඒ විතරක් නෙමෙයි ටීසෝ අන්තෝනි මුනිතුමාව බලා ගන්නවා අසනීප තත්ත්වයේ දිලා ඉන්නකොට. දැන් මේ කතාව මම කෙටි කරලා කියන්නම්. දවසක් ටීසෝ මේ ආකාරයෙන් අන්තෝනි මුනිතුමා හිටපු කාමරේ ඉස්සරහින් යනකොට ටීසෝ දකින්න ලොකු ආලෝකයක්. ඒක හරියට නිකන් ගින්දරක් වගේ. ටීසෝ කලබල වෙනවා. මෙච්චර ආලෝකයක්, මෙච්චර ගින්දරක් වගේ ආලෝකයක් කොහොමද මේ කාමරය ඇතුලේ අන්තෝනි තුමාගේ පීතුමාගේ කාමරය ඇතුලේ තියෙන්නේ? නේද? මේ ආරාමේ. ඊට පස්සේ ਉਹ ඉස්සරහට ගිහිල්ලා ආයෙ පිටිපස්සට ඇවිල්ලා අන්තෝනි මුනිතුමාගේ කාමරයට ගිහිල්ලා බිල බලනවා මොකද්ද මේ ආලෝකය කියලා. බලනකොට ඔහු දකිනවා මහා දැවැන්ත වචනෙන් විස්තර කරන්නට බැරි මහා ආලෝකයක් ඒ කාමරය ඇතුලේ. ඔහු දකිනවා අන්තෝනි මුනිතුමන් සිප වැළඳගෙන ඉන්න ජේසු බිලිදානන්. අන්තෝනි මුනිතුමන් බදාගෙන ඉන්න ජේසු බිලිදානන්ව දකිනවා. ජේසු ඇවිල්ලා අන්තෝනි මුනිතුන් හමුවන්නට. ටීසෝ මේ කතාව අන්තෝනි මුනිතුන්ගෙන් අහනවා. අන්තෝනි මුනිතුන් විස්තර කරනවා. මම ජේසුත් එක්ක ඉන්න මිනිසෙක්. ජේසු මට ඈත කෙනෙක් නෙමෙයි. ජේසු මාත් එක්ක ඉන්න කෙනෙක්. ඔබ මේක අවස්ථාවයි දැක්කේ. හැබැයි අන්තෝනි මුනිතුන් ටීසෝගෙන් ඉල්ලීමක් කරනවා. මොකක්ද ඉල්ලීම? ටීසෝගෙන් ඉල්ලනවා මේක කාටවත් කියන්න එපා. ටීසෝ මේ රහස රකින්නවා. අන්තෝනි මුනිතුන් ස්වර්ගස්ත වෙනකම්ම මේ රහස රකින්නවා. එතනින් පස්සේ තමයි ටීසෝ මේ කතාවට සාක්ෂි දරන්නේ. ඔන්න ඔහොමයි අන්තෝනි මුනිතුන්ගේ දෑතට ජේසු ආවේ. ජේසු පිහිටයි. Radio Veritas Asia. Single service.